ආයිබෝවන් යාළුවනේ ඔයාලා හැමෝටම. ඉතින් අද මම මේ වීඩියෝ එක අරන් ඉන්නේ ඉඟුරු වගාව සම්බන්ධයෙන්. ඉඟුරු වගාවට වර්ෂාව මොන වගේ බලපෑමක් දෙල්ල කරන්න කියන එක. ඉතින් ඇත්තටම වර්ෂාව ඊතරම් ලැබෙන නැත්තම් ගොඩක් හොඳයි ඉඟුරු වගාවට. මොකද අධිකව වර්ෂාව ලැබුණොත් සම්පූර්ණයෙන්ම වගාව සවුත් වෙනවා. ඉතින් ඔයාලට මේ පේන්නේ මාස 8කටත් වැඩි ඉඟුරු වගාවක මේ ඉඟුරු මල් වලට මේ අධික වර්ෂාව හින්දා දැන් ඉඟුරු මල් සවුත් වෙලා තියෙනවා. ඉතින් මේ වෙද්දි මේ වගාවේ නම් වර්ධන අවධිය පහු වෙලා තියෙන්නේ. ඉතින් ඒක එතරම් ප්‍රශ්නයක් නෑ. ඉතින් අපිට ගොඩක් හොඳයි ඉඟුරු වගාවට අපිට ජල සම්පාදනය කරගෙන වගාව කරන්න තියෙනවා නම් එතකොට ප්‍රමාණවත් ජලය යොදාගෙන ඉවර වෙලා වගාව බොහොම හොඳින් කරගෙන යන්න පුළුවන්. ඉතින් මම ඊළඟට තව දෙයක් පෙන්වන්නම් මේ අධික වර්ෂාව හින්දා වගාවට සිද්ධ වෙන හානියක්. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති මේ ඉඟුරු වල අධික වර්ෂාවත් එක්ක උඩට මතුවලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මේ කොළ පාට වෙලා තියෙනවා. ඉතින් අධික වර්ෂාව ලැබෙද්දී මේ ඉඟුරු වල උඩට මතුවෙනවා. අපි නිරන්තරයෙන් ඒවට පස් එකතු කරලා මේ අල වහ ගන්න ඕනේ. ඔයාලට පේනවා අර හොඳින් වර්ධනය වෙලා තියෙන පඳුරක තමයි මේ ඉඟුරු වල දැන් කොළ පාට වෙලා තියෙන්නේ. වර්ෂාවත් එක්ක ඉඟුරු වල උඩ පෑදිලා දින කිහිපයක් තිබ්බෑන් පස්සේ මේ වගේ තත්ත්වයක් උදා වෙනවා. ඉතින් මේ තත්ත්වය උදා වෙන්න නොදී අපි හොඳින් ජලය බැස යන පස් මාධ්‍යයක් යොදා ගන්න ඕනි. ඉතින් ඔයාලට පේනවා මේ වර්ෂාව එක්ක ඉඟුරු වල හැරිලා තියෙන්නේ. ඉතින් මේකට විකල්ප විදිහට අපිට පුළුවන් ටිකක් වැඩි වර්ෂාව ලැබෙන්නේ නැති ස්ථානික මේ වගාව කරන්න. ඊට අමතරව සෙවන දැල් යොදා ගන්න. ඉතින් එහෙම දෙයක් කරන්න අමාරු නම් යාළුවනේ අනිවාර්යෙන්ම ඔයාලා සැහැල්ලු පස් මාධ්‍යයක් යොදා ගන්න. ඒ වගේම හොඳින් ජලය බැස යන බඳුන් යොදා ගන්න. කවුරු හරි පාත්ති වල වගාව කරනවා නම් ටිකක් ගැඹුරට කාණු පද්ධතියක් හදා ගන්න. ඉතින් මේ දැන් ගොඩක් ඒවා අල පෑදිලා තියෙන්නේ. ඉතින් මේවා දැන් ගලවන්න ආසන්න හින්දා වැඩි නඩත්තු කටයුතු සිද්ධ කරන්නේ. මොකද ඒකත් එක්ක ලොකු අවශ්‍යතාවයක් නැහැ දැන් නඩත්තු කටයුතු සිද්ධ කරන්න. ඒ වුණාට අධික වර්ෂාව හින්දා මේ ඉඟුරු වල කුණු වෙන්න බලනවා. සැහැල්ලු පස් මාධ්‍යයක් යොදාගත්තේ නැත්තම් ගොඩක් රොන් මඩ සහිත පස් මාධ්‍යයක් වල යොදාගෙන තියෙනවා නම් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. ජලය බැස යන්නේ නැත්තම් බඳුන් වල සිදුරු කිහිපයක්වත් හදලා ප්‍රමාණවත්ව බඳුනෙත් තෙතමනිය රඳවා ගන්න. අධික තෙතමනියක් තිබ්බොත් අනිවාර්යයෙන්ම ඉඟුරු වල සවුත් වෙනවා. ඉතින් ඒ වගේ තමයි යාළුවනේ මෙන්න මේ ප්ලාස්ටික් බඳුන් පොලිතින් බඳුන් යොදාගත්තොත් අපිට ඒ පිළිබඳව වැඩි අවධානය යොමු කරන්න වෙනවා. මොකද මේවේ ජලය බැස යන්නේ ඊටාම අඩු ප්‍රමාණයක්. මොකද මේවේ සිදුරු කිහිපයයි තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වෙනුවට මේ වගේ හාල් මලු යොදා ගන්න. ඒවත් තරමක් ජලය බැස යනවා. මූලිකම වශයෙන් කියන්න තියෙන්නේ ඊටාම සැහැල්ලු පස් මාධ්‍යයක් යොදාගත්තොත් අපිට ඒ තත්ත්වයෙන් යම්කිසි පාලනයක් කරගෙන වගාව සාර්ථකව කරගෙන යන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එක කරේ මේ පිළිබඳව ඔයාලා දැනුවත් කරන්න. ඉතින් අපි ඉදිරියේදී තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.